ආයි සුබ දවසක් යාළුවනේ. ඔන්න අපි මේ සතියක් තිස්සේ ප්ලෑන් කරගෙන අපි මේ නුවර අධිකාරිගමේ ප්‍රදේශයේ ඔය මේ දවස්වල ව්‍යසනයට පත්වෙච්ච අයට උදව්වක් කරන්න ඒගොල්ලන්ට දවසේ කෑම වේලක් දෙන්න අපේ මේ ඉංගිරිය ප්‍රදේශයේ අපේ සහෝදර සහෝදරීන් අපිට ලොකු සපෝට් එකක් දුන්නා. ඒ අයගේ මේ තියෙන මේ සපෝට් එකත් එක්ක අපි අද මේ ලෑස්ති කරපු වැඩපිළිවෙල සාර්ථක කරගන්න අද අපි නුවර අධිකාරිගම ප්‍රදේශයේ අපේ මේ සහෝදරයගේ ගෙදරකට යන්න අපි මේ ප්ලෑන් කරලා තිනවා. අද අපි මේ පිටත් වෙනවා ඒ ප්‍රදේශයට අද යන්න. මේ ඉස්සරහෙන් යන ලොරියේ තමයි අපේ ඒ වියලි ආහාරය අවශ්‍ය බඩු භාණ්ඩාර මේ තියෙන්නේ. වතුර ටැංකියක් තියෙනවා ලීටර 1000ක. මේ ඒ වගේ මේ යන ගමන් අපි කට්ටිය එකතු වෙලා මේ මග නැවතිලා ජිනදාස තලගුණී කියන තැන ඒ කඩේ නැවතිලා අපි ආප්පයක් කාලා අපි ගියා 6 දෙනෙක් ගියා. ඒ 6 දෙනාත් එකතුලා කාලා පොඩ්ඩක් හිටලා ඉඳලා අපි දැන් මේ එතනින් ඊට පස්සේ එතනින් පිටත් වෙනවා. මේ දැන් අපි නවත්තලා තියෙන්නේ නුවර මාලිගාව ගාව. මෙතන තියෙන ළමා උද්‍යානයක්. අපි එතන නැවතුවා මේ රෑ අපේ යාළුවෙක් මේ බත් එකක් අරන් ඇවිල්ලා තිබුණා. ඒකත් ලියාගෙන කාලා ඉවර වෙලා අපි කට්ටියත් එක්ක දැන් ඊළඟට ආයි යන්න පිටත් වුණා. මේ ඒ නුවර ඉඳලත් අපිට තියෙනවා කිලෝමීටර 35ක් තියෙනවා මේ අධිකාරිගම කියන ප්‍රදේශයට යන්න. ඒ යනකොට ඒ පාර දෙපැත්තෙම ගොඩක් තැන්වල හානි වෙලා තියෙනවා අපි දැක්කා. අපිට නවත්තලා බල ඉන්න බෑ. මොකද මේ ඒවා මේ භයානකයි ඒ තැන්වල. මොකද තවම මේ නාය යන පළාත් නේවා. ඉතින් ඒවෙන් තමයි අපි ඔය ගියේ. මේ ඒවා ඉතින් නවත්තලා බල ඉන්න බෑ. මේවා ඔයගලන්ට පේනවා ඇති පාර දෙපැත්තේ මේ තියෙනවා ඔය කඳු දෙපැත්තෙන් කන්ද කඩාගෙන ඇවිල්ලා පාර සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. ඒ වැහිලා තියෙන පාර දැන් සාමාන්‍ය ක්ලියර් කරලා තියෙනවා. මොකද මේ ඔය ඒ ප්‍රධාන පාරවල් නිසා වාහන යන්න එන්න මිනිසුන්ට මේ අවශ්‍ය නිසා සම්පූර්ණයෙන් ක්ලියර් කරලා තියෙනවා. ඉතින් ඒ වෙයි මේ හරි භයානකයි. ඉතින් නැවතිලා කවුරුවත් බලන්නේ නැහැ. එක පැත්තක් සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති. සම්පූර්ණයෙන්ම එක පැත්තක් වැහිලා තියෙන්නේ. ඒ කඳු කඩාගෙන ඇවිල්ලා කෙලින්ම පාරේ ඔය පේනවනේ සම්පූර්ණ ඔය ලොකු ගල් ඇවිල්ලා ඒ පාර වැහිලා තියෙන්නේ. ගස් කොළන් වැටිලා ඒවා පාරට ඇවිල්ලා ඒවා යන්තම් එහෙට මෙහෙට කරලා මිනිසුන්ට ලොකු සේවයක් කරන්න. ඉතින් මම හිතන්නේ මේක මේවා අයින් කරන එක මිනිස්සු පොඩිද මේ ගිය දවස්වල සෑහෙන්න සෙනග ගාල් මාතර අර පැති වලින් ගිහිල්ලා මිනිස්සු මාර සේවයක් කරේ. ඉතින් ඒවත් එක්ක තමයි දැන් ඔය යන්තම් වාහනයක් යන්න පුළුවන් තත්ත්වයට පත් කරගෙන තියෙන්නේ. ඔයගලන්ට පේනවා එතනින් තන ලොකු ගල් එහෙම ඇවිල්ලා පාරට වැටලා තියෙනවා. පස් කඳු පිටින් ඇවිල්ලා කෙලින්ම පාර වැහිලා තියෙනවා. අපි මේ බය නැතුව වගේ ගියාට පළවෙනි පස් කන්ද පාරේ තියෙනවා දැක්කහම මට නම් පුදුම බයක් දැනුනේ. මොකද මේ මට වගේ අනිත් අයටත් ඒ වගේ වෙන්නේ නැති. මොකද අපි මේ ඇත්තටම මේ වගේ ව්‍යසනයක් වෙච්ච පළාතක නෙමෙයි අපි ඉංගිරියේ ඉඳන් අපි මේ යන්නේ. මේ අපේ පැතිවලට මේ වගේ ව්‍යසනයක් වෙලා නැහැ ඇත්තටම කවදාවත්. දැන් මේක දැකපුවාම පුදුම බයක් හිතට ආවේ. මොකද මේ වගේ තැනකින් යනකොට මේ දැන් තවමත් නාය යන ප්‍රදේශ කියලානේ මේ නිවුස් වලට එහෙම කියන්නේ. ඉතින් අපි ඒ වගේ තැනකට අපේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ඉන්න මේ ගමට ගිහිල්ලා ඒ ගමේ ඉන්න අයට සෙනසුරාදා ඒ දවසේ දවල් ආහාර වේල හදලා දෙන්න අපි මේ යන්නේ. ඉතින් මේ අපිට ඉංගිරිය ප්‍රදේශයේ සෑහෙන්න සෙනග අපිට මේකට මේ සහයෝගය දැක්වුවා. මොකද අපිට නම් වශයෙන් කියන්න බෑ. අපිත් එක්ක ඇත්තටම අපි ඉංගිරිය ට්‍රේවල් පාක් එකක මේ ඉන්නේ. එතකොට ඒ අපිත් එක්ක යන අය සෑහෙන්න සහයෝගයක් දැක්වුවා. ඒවා එතකොට ව්‍යාපාරිකයෝ සෑහෙන්න සහයෝගයක් දැක්වුවා. ඉතින් ඒවත් එක්ක අපිට පුළුවන්කම ලැබුණේ මෙතන මේගොල්ලන්ට උදව්වක් කරන්න. ඉතින් ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ කියේ ව්‍යාපාරිකයන්ට අපිට මේ සහයෝගය දක්වපු ව්‍යාපාරිකයන්ට සහ නයන් අයුරින් සහයෝගය දක්වපු හැම දෙනාටම මුදල්
මුදල් පවා දුන්නා. ඒ වයින් එතකොට බඩු භාණ්ඩ ගන්න අපිට ගිහිල්ලා ගේන්න ලාක් නැහැ. ඇත්තටම ඕගොල්ලෝ ගිහිල්ලා අපිට විශ්වාසයි ඕගොල්ලෝ ගිහිල්ලා ඒවා කරන්න කියලා. ඒ මුදල් පවා දීපු අය ඉන්නවා. මේ දැන් ඉන්නේ අපි මේ අධිකාරිගම කියන ප්‍රදේශයේ අපේ යාළුවගේ ගෙවල් ගාව. මේ ඉන්නේ අපිත් එක්ක ගිය ශ්‍රීලාල් අයියා. ඒතර අපිත් එක්ක ගියේ කෙනා මේ ඉන්නේ අපේ යාළුවා සමන් කියන කෙනා. ඒ අධිකාරිගම. හරියන ඕගොල්ලෝ හැමෝම දකින්නවානේ නන්දන. මේ තුසිත. එතකොට අපිත් එක්ක තව ගියා ඉන්දික කියලා අපේ යාළුවා. එතකොට ඒ වගේ මේ තරුණ මේ ජවයේ තමයි ඉතින් ඇත්තටම මේවා මේ වගේ දේවල් කරන්න හැමෝටම ඉතින් හිතෙන්නෙත් නැහැ. ඉංගිරියේ අපේ මේ හයිය මිනිසුන්ගෙත් එක්ක ඉතින් එකතු වෙලා මේ වගේ දෙයක් කරන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙන ඇත්තටම. අපිත් එක්ක ගිය කට්ටිය ගැන කිව්වොත් මම ගයාන්, එතකොට මගේ යාළුවා නන්දන, එතකොට තුසිත, එතකොට අපිත් එක්ක ගියා ශ්‍රීලාල් අයියා, එතකොට ඉන්දික, මේ වගේ සෑහෙන පිරිසක් අපිත් එක්ක ගියා. ඒ ගියා අයගෙන් හැමෝම එකම විදිහට මහන්සි වෙලා මේ වැඩ කටයුත්ත කරගන්න මාර සහයෝගයක් දුන්නේ. අපි ඒකට ඇත්තටම ඒ හැම කෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේගොල්ලන්ගේ දවසේ වැඩ කටයුතු සියල්ලක්ම නතර කරලා දාලා තමයි මේ සෙනසුරාදා දවසේ අපිත් එක්ක මේ වැඩේ කරන්න ගියේ. මේ ලොකු වැඩ කටයුත්තක් මේක. ඇත්තටම මේ පේන මේ බිල්ඩින් එක පවා මේ බිල්ඩින් එක සම්බන්ධ අපේ යාළුවා වගේ. එතකොට ඒගොල්ලෝ මොන්ටිසෝරියක් කරගෙන යනවා. මේ මොන්ටිසෝරිය කරන්න තැන තමයි අපිට දුන්නේ මේ කෑම බීම හදාගන්න අපේ මේ වැඩ කටයුත්ත කරගන්න. මේ අධිකාරිගම ප්‍රදේශයේ තමයි මේ වටේ පේන්නේ සමන්ලා ගෙවල් ලවට ඒව. ඔය එලි වෙච්ච ගමන් වැඩ ටික පටන් ගත්තා. අපේ යාළුවෝ ශ්‍රීලාල් අයියා ඔය මේ මුකුළු යන සුද්ධ කරනවා. ඒගොල්ලෝ මාර සහයෝගයක් දෙන්නේ. හැමෝම තමන්ගේ වැඩක් වගේ මේ වැඩේ කරන්න පටන් ගත්තා. එතන මේ නන්දනත් එක්ක තවත් එක්කෙනෙක් මේ සමන්ගේ මස්සිනා ඒගොල්ලෝ මේ වැඩ කටයුතු කරනවා. එතකොට එතන තුසිත තවත් වැඩ. ඒකට හැමෝම මේ වගේ වැඩ මහන්සි වෙනවා පුදුම විදිහට. ඉතින් මේ මහන්සිය ප්‍රතිඵලය තමයි අවසාන අර අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට කෑම ටිකක් දෙන්න අපි මේ මහන්සි වෙන්නේ. ඉතින් ලොකු සතුටක් ඇත්තට මේ හැමෝම එකතු වෙලා මේ දරන වෙහෙස ගොඩක් වටිනවා. ඉතින් මමත් ඒ පිටිපස්සටලා ඔය සෝයා මීට් හොදනවා. ඉතින් මේ සෝයා මීට් මේ තම්බල දුන්නාම අපේ යාළුවා සිත මේ ඒ ටික මිරිකලා කරලා පැත්තකට දාලා ඉතින් හරි ගසලා දෙන්න. මොකද එයාට ලොකු සපෝට් එකක් අපි දෙන්න ඕනේ. එයා තමයි මේ වැඩේ කරන විදිය දන්නේ. ඉතින් එයාගෙන් ඒ සපෝට් එක දුන්නොත් අපිට මේ ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි මේ මහන්සි වෙන්නේ. එතෙන්ට ඒගොල්ලන්ට වැඩ ටික කරගන්න අවශ්‍ය දේවල් සලස්සලා දෙනවා. මේ පොල් ටික මේරිකන්න අපි මේ නන්දනවම දැම්ම මොකෝ මේ වැඩේ කරන්න බෑ වෙන කෙනෙකුට. ආයි සුපිරියටම වැඩේ කරන්න නන්දන තමයි. ඉතින් ඒකින්ද අපි ඒක වෙතනම එයාට දුන්නා මේ වැඩේ කරන්න කියලා. මොකද මේ ආයි හොඳට පොල් ටික මේරිකුණොත් තමයි මේ වැඩේ කරන්නේ. මේ මුකුණු වෙන ටික සුද්ධ කරනවා අපේ යාළුවෝ ටික මේ ඒත් එක්කම මේ එකින් එක අරන් සුද්ධ කරලා තමයි මේවා දුන්නේ අපි.
ඒත් එක්කම මේ අපි මේ බලනකොට අපි දන්නෙත් නෑ මුකුණු වෙන කපන්න මැෂින් එකකුත් ගිහිල්ලා අපිත් එක්ක මේ දඩ බඩ ගාලා කපනවා මේ ඔය ඕම කපන අය මම දැකලම නෑ ගෑනුවයටත් කපා ගන්න බෑ ඔය ඉන්න අපේ සමන්ගේ පවුල ඒ අක්කා එයා ඒගොල්ලෝ ඉතින් මේ මාර සපෝට් එකක් දුන්නේ ඒකත් එක්ක අපිට ඉතින් මාර වටිනවා ඉතින් ඒ සපෝට් එක අපිට මේ වැඩේ සාර්ථක කරගන්න ඔය ඒගොල්ලන්ගේ මොන්ටිසෝරිය මේ හාල් හෝදනවා නන්දන මේ දෙන්නත් එක්ක ඒ වැඩ හැමෝම තැන් වල ඉතින් Tamanට ඔය වැඩ හොය කරලා වේලාසන වැඩ ඉවර කරගන්න තමයි try කරන්නේ මේ දැන් කට්ටියත් එක්ක කෑම පාර්සල් බඳිනවා මේක මේ අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා බත් ටික දාලා දෙනවා එක්කෙනෙක් වෑංජන බෙදනවා තවත් අය එතකොට කෑම පාර්සල් කරනවා තවත් අය මේ ඒ වගේ හැමෝම මේ එකතු වෙලා මේ වැඩේ මාර සපෝට් එකක් ඒක මේ තමයි ඒ අවසානයේ අපි මහන්සි වෙච්ච එකේ ප්‍රතිඵලයේ ඒ බත් පැකට් ටික බැඳගෙන අපිට අවතන් වෙලා ඉන්න අය ගෙනල්ලා දාලා තියෙන කඳවුරකට මේ සමනුයි මායි දෙන්නත් එක ත්‍රිවිල් එකේ බත් පාර්සල් ටික අරන් යනවා. ඉතින් ඇත්තටම මේ තැන් මම මේ ප්‍රදේශයේ දැන් ඒ තැන් වල ඉන්න ඒ කෑම පාර්සල් දෙන අය මම වීඩියෝ කරේ නෑ හේතුව තමයි අය අසරණ වෙලා ඉන්න වෙලාවේ අපි කෑම පාර්සලයක් දීලා ඒගොල්ලන්ව වීඩියෝ කරලා මේ සමාජ මාධ්‍යවල දාන එක ඒක හොඳ නෑ. ඉතින් ඒක නිසා තමයි ඉතින් ඒගොල්ලෝ පින් දීලා අපිට මේ කෑම අරගෙන
මේ ගිනිච්චේ. ඉතින් ඒක ඇත්තට මාර සතුටුයි අපි ගිය අයට. එතකොට අපිට මේ බඩු බාන්න ලබා දුන්නේ හැමෝටම. ඉතින් මේ තමයි මේ ඉස්කෝලයක් මේක අධිකාරිගම මේ ඉස්කෝලේ. මේ ඔයගොල්ලන්ට මේ පේන තියෙන්නේ මම මේ පාරේ ඉඳලා ගත්ත වීඩියෝ එකක්. මේ තමයි මේ ඕෂින් කියලා මේ මොන්ටිසෝරි එක අපේ මේ සමන්ගේ වයිෆ් කරන මොන්ටිසෝරි එක. ඉතින් මේ එයා තමයි ඒකේ ලොකු ටීචර්. ඔය යන්නේ සමන්. එතකොට මේ ඔතන තමයි අපි ඔය උයන පිහින වැඩ කටයුතු ඔක්කොම කරේ. ඉතින් එතනින් තමයි අපි අවශ්‍ය අර තැන් වලට ගිහින් දෙන්නේ. මෙතන තමයි ඉව්වේ. ඒ සියලුම වැඩ කටයුතු කරේ මෙතනින්. ඔයගොල්ලන්ට පේනවනේ මේ වෙනකොටත් මේ කෑම් පාර්සල් බඳිනවා. හැමෝම පුදුම විදිහේ සපෝට් එකක් දෙන්නේ. මේ සමනුයි මායි කෑම් පාර්සල් අරන් ගියා. මේ තියෙන්නේ මේ වික්ටෝරියා ජාතික පාසල කියලා. මේ මෙතෙන්ටත් අපි කෑම් පාර්සල් ගිහින් දුන්න. මෙතන ඉන්නවා 276ක් හරි වෙනවම ගාණක් ඉන්නවා කියලා තමයි එතන කිව්වේ. අපි මේ ඉස්කෝලේටත් දුන්නා. ඒ කෑම් පාර්සල් හදලා දුන්නා. මේ ඉතින් සම්පූර්ණ වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි පොඩ්ඩක් ඇවිදින්න ගියා. මොකද මේ අපි ඉන්න අපි හිටපු සමන්ලගේ ගෙවල් වලට ඉඳලා කිලෝමීටර 1.5ක් වගේ දුරින් තමයි වික්ටෝරියා ජාති මේ ඔය ඩෑම් එක තියෙන්නේ. එතකොට අර ඔය ඈතට පේනවා ඇති ඔයගොල්ලන්ට ඔය කඳුපන්ති අතරින් තියෙන ඔය මේ වික්ටෝරියා ජලාශය. ඉතින් මේ ජලාශය බලන්න ගියා අපි මේ සමනුයි අපි කට්ටියත් එක්ක අපිත් එක්ක ගිය. ඉතින් දවසම මහන්සි වෙලා අපි ඔක්කොම වැඩ කටයුතු ඉවර කරලා අවසානයේ පොඩ්ඩක් ගියාම අර මේ දෙත කාලෙකින් දැක්කේ නැහැ වික්ටෝරියා ජලාශය. ඒකත් එක්ක ඉතින් පැත්තට ගියා ළඟටම ගියත් එකේ ඉතින් බලලා එන්න කියලා ගියා අපි. ඔයගොල්ලන්ට පේනව නේද මේ හැබැයි මේ වෙනකොට නම් ජලාශය සම්පූර්ණ වාන්දරට වහලා තියෙන්නේ. අර පේනවනේ ඇත. ඒ වාන්දරට සම්පූර්ණයෙන් වහලා තියෙන්නේ. ඒ වාන්දරට අතරින් වතුර එන්නේ නැහැ. පල්ලෙහා ඔක්කොම ඉඳලා තියෙන්නේ. ඔය උතන ගේට් එකක් පේන්නේ ඔයගලන්ට. ඔය තියෙන අර මොකන්ද වික්ටෝරියා ජලාශයේ උඩින් යන්න තියෙන මේ පාර තියෙන අන්නේ පාරට ඇතුල් වෙන තැන. උතන දැන් ගේට් එකක් දාලා ආරක්ෂක අර අංශ වලින් දාලා මේ යන්න දෙන්නේ නැහැ. ඔය අපිත් එක්ක මේ ආපු කට්ටිය දැන් උතන ඉඳලා බලන උතන තියෙනවා මේ ඔය view point එක. එතන ඒ අර ජලාශය පේන තැන. මෙතන දාලා තියෙනවා ඩ්‍රෝන් කැමරා ගුවන්ගත කිරීම සපුරා තහනම් කියලා දාලා තියෙන ආරක්ෂක හේතුන් මත මොන හරි ඒක දාලා තියෙන්නේ. ඔය මෙතන ඉන්නේ ඔය අපිත් එක්ක ආපු කට්ටිය ඔය ඉන්න 6 දෙනා ඉන්නේ. 6යි සමනුත් ඉන්නවා අපිත් එක්ක ඇවිල්ලා. ඇත්තට ඉතින් මේ දවස්වල මේ තීච්ච මේ වැස්සත් එක්ක උතුරලා ගිය මේ වික්ටෝරියා ජලාශය අද සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මේ ඔය ඩෑම් එක මේ වැහිලා වතුර එන්නේ නැහැ දැන්. ඉතින් මේ ගිය දවස් ටිකේ ආපු විදිහට ඉතින් ඇත්තට මිනිස්සුන්ට මාර විදිහට හානි වුණේ. ඒ ගිහිල්ලා එනකොට අපි කට්ටියත් එක්ක මෙතන තියුණා මේ පීල්ලක්. මේකේ වතුර පුදුම විදිහට සීතලයි. අපි යන්නේ එතනින් නාන්න ගත්තා. ඉතින් අපි නාන්න ගියොත් නැත්තම් සමනලා ගෙදරින් එපයි නාන්න. මෙතන සෙට් වුණා අපිට කට්ටියට නාන්න තැන. ඉතින් දඩබඩ ගාලා පැනලා මේ නාගත්ත අපි කට්ටියත් එක්ක. Down car parked outside the barn up the road, and a weather vane hanging all crooked from the rain and the snow. ඔය මේ ඕගොල්ලන්ට පේන්න තියෙන්නේ දැන් මේ අපි ඉන්නේ සමන්ලගේ ඇතුලේ. ඉතින් මේ නන්දන ගෙලිම කුස්සියටම ගිහිල්ලා සමන් එක්ක අපිට තේ ටිකක් බීලා ඉන්න කිව්වා. ඒ බලනවා පොඩ්ඩක් ඒවා. මේ තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ අපි දැන් ආයි සමන්ලෑ ගෙදරින් පිටත් වෙලා අපි ඉංගිරියට එන පාර. ඒ කියන්නේ තාම මේගොල්ලන්ගේ ගෙවල් හරියේ මේ පාරවල් දෙපැත්ත සම්පූර්ණ ඔය අපි ඕගොල්ලන්ට ඉතින් ඉස්සෙල්ලා දවසේ යනකොට පෙන්නපු දිටිකම තමයි ඔය.
ඔය මේ පැත්තේ ඔය තියෙන සම්පූර්ණ කඩාගෙන ආපුවා පාරේ. ඒ තියෙනේ ඔය දැන් අපි ඒ වැඩ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා අපි මේ එන ගමන් ඔය තියෙන්නේ. There's a good chance our paths will eventually meet up somehow. Just know I had good reason to go if you're reading this now. I spent too many nights with the lights out, replaying this scene where we share the same space, the same beautiful place in my dreams. And I kick at the walls, I keep tripping on old memories. And I try to sing along to the song on this old record machine, but I can't get the words to come out right. I forget this old melody. If you're reading this now, know I'm wondering how things will be if I bump into you or the things that you do when I leave. There's a million little things that I'll miss. Just know that somehow you don't need another reason to leave me if you're reading this now. I'm a long ways away, but you're safe, and I know you're better off this way. ඔය එන අතරතුරේ අපි තව වැඩ කටයුත්තක් කරා. මොකද මේ පිළිමතලාවේ ඒත් අවතැන් වෙලා ඉන්න කට්ටියකට බඩු ටිකක් බාර දුන්නා අපේ මේ ගාව තිබිලා. එතන ඉන්නවා මේ ඔය අපේ නන්දන අඳුරන මේ ඒත් බොක්සිං කෝච් කෙනෙක්. ඉතින් එයාට වාහනේ ඇවිල්ලා හිටියා. අපිට ඒ ප්‍රදේශයට යන්න බැරි නිසා එයා වාහනෙන් ඇවිල්ලා හිටියා. එයාට අපි අවශ්‍ය බඩු ටික බාර දුන්නා. ඔය නන්දනත් එක්ක කතා කර ඉන්නේ එයා. ඉතින් ඒකත් මේ ඇත්තටම ලොකු සතුටක් අපිට. අපි අවතන් වෙලා දීච්ච කඳවුරු 3කට අපිට පුළුවන් විදිහට අපි මේ ඉංගිරිය ප්‍රදේශය අපිට බඩු බාහිර ආදී ලබා දුන්න ඒ කට්ටියගේ සහයෝගයෙන් අපි ඒ ලබා දුන්න බඩු තමයි ඒ ගිනිච්ච සියලුම දේවල් ඒ අවතන් වෙලා ඉන්න කට්ටියට බාර දීලා අපි කෑම උයලා දීපුවත් ඒ වගේ ඒකට අමතරව අපි බඩු බාර දුන්න ඒගොල්ලන්ට ගොඩක් ඒ වියලි ආහාර තීච්චව ලබා දුන්න. ඉතින් මේ හැම දෙයක්ම දීලා අපි දැන් ඔය එන ගමන් අපි කඩු ගන්නාව පැත්තෙන් තමයි ආවේ.
ඉතින් නැවත වතාවක් මතක් කරනවා අපිත් එක්ක මේ ගමනට සහයෝගය ලබා දුන්න අපිට මේ ඉංගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්තුරුද එතකොට මේ අපිත් එක්ක මේ වැඩේ කරගන්න සපෝට් එක ලබා දුන්න සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. එතකොට ගොඩක් පින් ඕගොල්ලන්ට මේ වැඩ මේක සාර්ථක කරගන්න අපිට දක්වපු සහයෝගයට. ඒත් එක්කම අපිත් එක්ක 6 දෙනෙක් ආවා. ඒ 6 දෙනා අතරින් ඇත්තටම විශේෂ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් මේ තමන්ට තියෙන වැඩ කටයුතු මේ පස්සට දාලා අපිට මේ ලොරියකුත් දුන්නා. ඒ ලොරිය දුන්න සුජිත් අයියා. එතකොට එයා කරන රස්සාවත් නවත්තලා අපිත් එක්ක වාහනේට තෙල් ටික ගහගෙන මේ ගමන යන්න අපිත් එක්ක එකතු වුණා. ඒකට ගොඩක් ස්තුතියි. එතකොට තවත් එක්කෙනෙක් තමයි තුසිත කියන්නේ අපිත් එක්කම එතකොට ඕන දෙයකට මේ ඉන්න කෙනෙක්. එයාත් මේ වෑන් එක අරගෙන ඇවිල්ලා අපිට තෙල් ටික ගහගෙන ඒ ගමන ගිහිල්ලා ඒ ගමන සාර්ථක කරගෙන එන්න මාර සපෝට් එකක් දුන්නේ. ඉතින් ඒ දෙන්නටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එතකොටම අපි දැන් මේ ගමනට එකතු වෙච්ච සියලුම දෙනාට නම් වශයෙන් කියන්නේ සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. නැවතත් මේ වගේ ලස්සන වැඩක් කරන්න මීට වැඩිය ප්ලෑන් කරලා ලොකු වැඩක් කරන්න අපි එකතු වෙලා කරමු. එහෙමනම් ගොඩක් ස්තුතියි සහයෝගය දක්වන සියලුම දෙනාට. It's a movement, so lead it. Cultivate it and feed it. Let them talk all they want, but never concede. Stay true, stay zen, 'cause love wins in the end.